තවරුදු 5ක් යනකොට ලංකා ජොබ් වලින් 50% AI නිසා නැති වෙනවා. Here I come. Here I come. හරි. ගොඩක් අය කියන්නේ මෙන්න මේක තමයි. හැබැයි come on අපි ඉන්නේ ලංකාවේ. ඉතින් ලංකාවේ මේ දේවල් වෙන විදිහ පොඩ්ඩක් වෙනස්. ඉතින් අද අපි කතා කරමු මේ දේවල් ගැන ඇත්තම දේවල්. ඒ වගේම මේ වේගින් ඩෙවලොප් වෙන AI එක ලංකාවේ ජොබ් වලට මොකක් වෙයිද කියලා. ඔය හිතනද හෙට AI රොබෝ කෙනෙක් ඇවිල්ලා ඔයාගේ ජොබ් එක රීප්ලේස් කරලා AI කරයි කියලා. එහෙම නැත්නම් ඔයා වැඩ කරන කම්පැනි එක සම්පූර්ණයෙන්ම AI වලින් ඔටෝමේට් වෙයි කියලා. මම නම් හිතන්නේ. පළවෙනි දේ මේනොට තියෙන ගොඩක් කම්පැනි ඕනර්ස්ලා අර software එකකින් සම්පූර්ණ වැඩේ කරනවා කියන එකට ලොකු කැමැත්තක් නැහැ. මොකද රියල් එම්ප්ලොයිස් වලට වඩා software එකක් trust කරන්න බැරි නිසා තමයි. ලොකුම දේ තමයි ලංකාවේ කම්පැනිස් අර එන්ටර්ප්‍රයිස් ලෙවල් එකෙන් මේ AI tools buy කරන්න ගන්නකට තාම ඇවිත් නැහැ. අනිත් එක අර top level එකේ කම්පැනිස් හැරෙන්න මේ වගේ දෙයක් මේ වගේ ලොකු change එකක් දැන්ම වෙන එකක් නැහැ ලංකාවේ උනත්. හැබැයි මේකෙන් කියන්නේ නැහැ ලංකාවේ job ඔක්කොම secure. ඒ කියන්නේ AI වලින් කිසිම දෙයක් replace වෙන්නේ නැහැ කියලා. ඔයා කරන්න අර සාමාන්‍ය normal jobs නම් ඒ කියන්නේ data entry, basic writing, call answer කරන hotlines වගේ දේවල් නම් මේ වගේ jobs ලේසියෙන්ම AI වලට replace කරන්න පුළුවන්. ඒ නිසා මේ jobs නම් replace වෙන්න ගොඩක් ලොකු risk එකක් තියෙනවා. මොකද මේවා AI වලට අර easy කරන්න පුළුවන් දේවල්. ඉතින් මේ වෙනකොට අර තප්පර 3කින් වගේ කරගන්න පුළුවන් වැඩකට human කෙනෙක් ගන්න නැහැනේ 50000ක් විතර ගෙවල්. ඉතින් ඒක නිසා මේ jobs replace වෙන්න පුළුවන්. ඊළඟට graphic designing, video editing, ඊට පස්සේ software engineering මෙන්න මේ type එකට આવොත් මේ දේවල් අර සම්පූර්ණයෙන්ම replace වෙන්නේ නැති වෙයි කොහොමද? හැබැයි මේක එක මට්ටමකට එනකම් replace වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයා මේ field වල basic මට්ටමේ ඉන්නේ කියලා. එතකොට එහෙමනම් ඔයාව රිප්ලේස් වෙන්න ගොඩක් ලොකු ඉඩක් තියෙනවා මේ ෆීල්ඩ් වල. හැබැයි අර ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ තියෙන AI වලට තාම එච්චර ලොකුවට කරන්න බෑ. ඒ කියන්නේ අර ක්‍රියේටිව් පැත්තේ AI වලට කරන්න බෑ. ඒක නිසා ඔයා ප්‍රොෆෙෂනල් නම් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔය අර මිඩ් ලෙවල් එකක නම් ඉන්නේ ඒත් රිස්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ කොහොම වුණත් AI නිසා ලෝකෙම ජොබ් නැති වෙන්න ඉඩක් තියෙනවා. ඒතර මොකද්ද මේකට සොලියුෂන්? මේකයි රියල් ටොක්. හැමෝම කියනවා AI නිසා ජොබ් රිප්ලේස් වෙයි මෙන්න මේ වගේ කතා. හැබැයි මේක වැදගත් පොයින්ට් එක. AI නිසා ජොබ් රිප්ලේස් වෙන්නේ නැහැ. AI පාවිච්චි කරන මිනිස්සු නිසා තමයි AI පාවිච්චි නොකරන කට්ටියගේ ජොබ් රිප්ලේස් වෙන්නේ. මම මේක එක්ස්ප්ලেইন කරන්න. ඒ කියන්නේ හිතන්නකො මොන හරි ජොබ් එකක් කරන ට්‍රැඩිෂනල් කෙනෙක් ඉන්නවා. AI පාවිච්චි කරන තව කෙනෙක් ඉන්නවා. ඉතින් මේ AI පාවිච්චි කරලා අර ජොබ් එකම කරන එක්කෙනා එයාගේ වැඩේ පොඩ්ඩක් ඉක්මනට කරනවා අරයට වඩා. ඉතින් එෆිෂියන්සි එකත් වැඩි මේ දේවල් නිසා අර ට්‍රැඩිෂනල් කෙනාගේ ජොබ් එක රිප්ලේස් වෙනවා අරයාගෙන්. ඔක තමයි අර සරලවම අයිඩියා එක. මේකට සොලියුෂන් එක තමයි ඔයා ඉන්න ෆීල්ඩ් එකෙන් ලෙවල් අප් වෙන එක. සමහර අය කැමති නැහැ අර එයාලා ඉගෙන ගත්ත දෙයින් එයාලා මොකක් හරි ජොබ් එකක් කරනවා නම් ඒකෙම ඉන්නවා අර ඊට වඩා අලුත් දෙයකට ඊට පස්සේ යන්නේ නැහැ. අපි මොකක් හරි ෆීල්ඩ් එකක ඉස්සරහට ටෙක්නොලොජිස් එනවා නම් ඒ දේවල්වලට ඇඩප්ට් වෙන්න ඕනේ. ඒකෝට තමයි අපිට කන්සිස්ටන්ට්ලි මේ වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන්නේ. මෙතනදිත් ඒ ලොජික් එක එකයි අපි කරන මොන ෆීල්ඩ් එක වුණත් මේ AI එක්ක වැඩේ කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න වෙනවා. මොකද අපිට බෑ AI වලට වෙනම පාත් එක්ක යන්න දීලා අපිට වෙනම පාත් එක්ක යන්න. අපිට යන්නේ AI එක්ක ඉස්සරහට යන්න. ඒක නිසා මේ ස්කිල්ස් ඉගෙන ගන්න එක වැදගත්. ඉතින් ඔයත් AI වලට හේට් කරන කෙනෙක් නෙවෙයි. AI එක්ක බිල්ඩ් අප් කරන කෙනෙක් වෙන්න. ඔයාලට AI tools ගැන ඉගෙන ගන්න ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ channel එක subscribe කරලා තියාගන්න. මේ ගැන ගොඩක් දේවල් channel එකේ තියෙනවා. AI වලට වෙනම playlist එකකුත් channel එකේ හදලා තියෙනවා. ගිහින් බලන්න. ඒකේ ගොඩක් AI tools ගැන කතා කරලා තියෙනවා. එහෙනම් video වලින් comment කරන්න. channel එක subscribe කරලා තියාගන්න. එහෙනම්